තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම. ඔයාගේ කොණ්ඩේ වියලි වෙලාද? කොණ්ඩේ ලස්සනට රැක ගන්න ස්වභාවික සත්කාරයක් හොයනවද? එහෙනම් තවත් ස්වභාවික සත්කාරයක් අපි කොණ්ඩේට කරමුද? කොණ්ඩේ ලස්සනට නිරෝගීව සෞඛ්‍ය සම්පන්නව තියාගන්න ඔයාලා දැනගන්න ඕනේ. මේ මොන ස්වභාවික සත්කාරය කළත් හිස් කබල තදින් සම්බාහනය කරන්න නම් එපා. හිස් කබල ඊටාම් මෘදු ලෙසයි සම්බාහනය කරන්න ඕනේ. ස්වභාවික සත්කාර එක දවසක් කරලා හෙට උදේ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න බෑ. කොණ්ඩේ ලස්සනට තියාගන්න නම් පෝෂ්‍යදායී ආහාර ගන්න ඕනි, හොඳ නිින්දක් ලබන්න ඕනි, හොඳින් ජලය පානය කරන්න ඕනි, කොණ්ඩේ පිරිසිදුව තියාගන්න ඕනි. ඒ වගේම හිස් කබලේ කැසීමක්, දැවිල්ලක්, රතු වීමක් ඇති වුණොත් මේ ස්වභාවික සත්කාර කරන එක ඉක්මනින් නවත්තන්න ඕනි. කොණ්ඩේ ලස්සනට තියාගන්න ඕනි නම් හැමදාම කොණ්ඩේ තදින් බැඳගෙන ඉන්න එක නවත්තන්න. තව කොණ්ඩේ වේලන්න අධික උණුසුම් හෙයා ඩයර් භාවිතා කරන්නත් එපා. නාලා තෙත කොණ්ඩේ තදින් පීරණ එක වගේ දේවලුත් හැකිතාක් අඩු කරන්න. කොණ්ඩේට හොඳ සත්කාරයක් කරනවා වගේම කොණ්ඩේට දිනපතා රැකවරණය දීමත් වැදගත්. මේ සත්කාර කරනවා නම් මුලින්ම අත්ලේ චුට්ටක් තවරලා බලන්න ඕනි. මම එහෙම කිව්වේ ගොඩක් අයට ඇලර්ජි අපහසුතා ඇති වෙන නිසා. තව මේ සත්කාර ඔයාගේ හිසට සහ හිස් කබලට ගැලපෙනවද කියලාත් බලන්න ඕනි. මේ ස්වභාවික සත්කාරනේ මේවා කරන්න කිසි වියදමක් යන්නේ මේවා ඕන කෙනෙකුට කරගන්න පුළුවන්. වැඩි කතා නැතුව අපි යමුකෝ එහෙනම් ස්වභාවික සත්කාරය හදන හැටි බලන්න. මේ සත්කාරය සඳහා අපිට අවශ්‍ය වෙන්නේ පිරිසිදු වදමල් කීපයක් සහ හොඳ පොල් තෙල් ස්වල්පයක් පමණයි. ඒ නිසා තමයි මම මුලින්ම කිව්වේ මේවට කොහෙත්ම වියදමක් යන්නේ නැහැ කියලා. දැන් බලමු මේ සත්කාරය හදාගන්න විදිය. මුලින්ම වදමල් ටික හොඳින් පිරිසිදු කරගන්න. වදමල් වල දූවිලි හෝ වෙනත් අපිරිසිදු දේ තිබුණොත් ඒවා හොඳින් ඉවත් කරගන්න. ඉන්පසු මේ වදමල් ටික වතුර නොදා පොඩි කරගන්න. වතුර එකතු කළාම ඉක්මනින් නරක් වෙනවා, ටික දවසක්වත් තියාගන්න බැහැනේ. වදමල් ටික මෘදු පේස්ට් එකක් වගේ වෙනකම් පොඩි කරගන්න ඕනි. එම වදමල් ටික හොඳින් පොඩි කර හිසාරයගෙන ඒට පොල් තෙල් ස්වල්පය එකතු කරන්න. මට කියන්න බැරි වුණා වදමල් සාරය කැලි හිටින්න නැති වෙන්න පෙරා ගන්න ඕනි. පොල් තෙලුයි වදමල් සාරයයි මිශ්‍ර කරගත්තට පස්සේ අපේ ස්වභාවික හේයාකයා සත්කාරය සූදානම්. මෙය හිස් කබලට සහ කොණ්ඩේට ඊටාම් මෘදු ලෙස යොදන්න. හිස් කබලට දාලා ගොඩක් හිමින් තමයි සම්බාහනය කරන්න ඕනි. ගොඩක් තදින් සම්බාහනය කරන්න එපා මම කිව්වනේ. මේ සත්කාර දිනපතාම ගන්න එපා. සතියකට දෙපාරක් විතර ගෑවම ප්‍රමාණවත්. මේ මොන දේ වුණත් හැමදාම හොඳ නෑනේ, ඔයාලා ඒක දන්නවනේ. අද මේ ලස්සන වදමලින් ස්වභාවික සත්කාරයකුත් හැදුවනේ. වදමලින් හදපු ඒ ස්වභාවික සත්කාරයත් ඔයාලගේ කොණ්ඩේට දාලා බලන්නකෝ ඔයාලගේ කොණ්ඩේටත් වෙනසක් වෙනවද කියලා. ඊළඟ වීඩියෝ එකෙන් මම තවත් කොණ්ඩේට කරගන්න පුළුවන් ස්වභාවික සත්කාරයක් අරගෙන එන්නම්. එනම් මම අදට යන්නම්. මම නැවත එනකන් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි, සියලු දෙවි රැකවරණයි. මගේ වීඩියෝ එක අවසානය වෙනකම්ම ශ්‍රවණය කළ ඔයාලට බොහොමත්ම ස්තුතියි. ඔයාලගේ ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩි වේවා.